හලෝ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මං අද අරගෙන ආවේ හරිම ලස්සන vlog එකක්. ඒ තමයි අපේ පවුලේ අවුරුදු උත්සවය. මේක අපි හැම අවුරුද්දකම තියෙන එකක්. ඉතින් අපේ චූටි බාප්පා අපේ අවුරුදු උත්සවයට ආරම්භය මෙන්න මේ විදියට අරගෙන දුන්නා. පවුලේ අවුරුදු උත්සවයේ අපේ පවුලේ කියලා කිව්වොත් එහෙම නෙමෙයි අපේ දැන් මේ ඉන්නේ තුන්වෙනි දෙවෙනි පරම්පරාව. අයියේ දෙවෙනි පරම්පරාව. මේක පටන් ගත්තේ අපේ ලොකු අක්කගේ දූ තුෂාරි දුව. තුෂාරි දුව පටන් ගත්තේ. ඉතින් අපි මුලින්ම වාසනා මුට්ටියේ බිඳින තමයි මේ ලේස්ට් වෙන්නේ. අපි මුලින්ම චූටි බාප්පාම දැම්ම මේ තරගෙට. ඉතින් බලන්නකෝ එයා අපි නොහිතපු විදියට මුලින්ම හරිම මුට්ටිය බින්දා. ඉතින් අපි තරගෙ නවත්තන්නේ නැතුව ඉතින් අපි මේක විනෝදයේ සඳහානේ කරන්නේ. ඒකින්ද ඉතින් අපි හැමෝම තරගයට ඉදිරිපත් වුණා. සඳුනි නංගි එනවා කන මුට්ටියට පාර දෙන්න. දෙපැත්තේ ඉන්න අය ඔක්කොම මම මේ vlog එකේ වැඩි වොයිස් කරන්නේ නැහැ කියලා හිතුවා. එකක් මම ගොඩක් අසනීපෙන් ඉන්නේ. අනිත් එක තමයි ඉතින් මේ මූමන්ට් එක අපි ඒ විදියටම ආයේ කවදා හරි දකිනකොට අපිට ඉතින් සතුට වැඩිනේ. ඒකින්ද මම ටිකක් වොයිස් කරනවා අඩුයි කියලා හිතුවා. ඔයාලා චුට්ටක් වොලියුම් අඩු කරගෙන බලන්න එහෙනම්. හරි දුවගෙන දෙන්න කිව්වා කවුද? ෆස්ට් ටයිම් තමයි බනිස් කෑම තරගයකට ගියේ. ඉතින් අපි මේ තරගේ ඉන්නේ අපේ නංගිලා අක්කලා අපේ නෑනා. අපි ඉතින් හැමෝම මේ විනෝදෙට තමයි අපි හැමදේම කරන්නේ. මේ බලන්නකෝ ඉතින් අපේ කට්ටිය බනිස් කන හැටි. මම නම් කාගෙන ගියා. ඒ වුණාට මට ගිලින්න බය හිතුණා හිර වුණොත් කියලා. බලන්නකෝ ඉතින් අපේ කට්ටිය බනිස් කන හැටි. මේ අපේ නෑනා තමයි මේ තාම මේ බනිස් ගෙඩිය කඩා ගන්න බැරුව දඟලන්නේ. හැමෝම වාසනා මුට්ටිය බිඳින හැටි දිහා බලාගෙන ඉඳලා අපේ චූටි මැණික් එයාටත් යන්න ඕනේ කියලා කිව්වා. එයා ඉතින් මේ ෆස්ට් ටයිම් මේ වගේ දෙයක් දැක්කේ. ඉතින් මේ එයාගේ සීයා, ඒ කියන්නේ මගේ මාමා එයාගේ ආසාව ඉෂ්ට කරපු හැටි. ඊළඟට ඉතින් දෙහිගෙඩිය හැන්දුවට තියාගෙනම අපි ලොකු සෙට් එක. මාත් ඉතින් මේ වීඩියෝස් වලින් මේවා හරියටම දකින්නේ. ওই මුලින්ම දුවගෙන එන්නේ අපේ ලොකු අක්කා. මට පේන විදියට එයා දෙහිගෙඩියක් හැන්දුවට තියාගෙන එනවා කියලා අමතක වෙලා අන්තිමට මැරතන් එකකට දිවුවා වගේ තමයි අන්තිම මොහොතේ දුවගෙන එන්නේ. ඉතින් මේව දකින්නකොට හරි විනෝදයි, හරි සතුටුයි. ඉතින් අපි ඔක්කොම මේ පවුලේ කට්ටියනේ. ඉතින් හැමෝගෙම විනෝද තමයි මේ. අපේ අවුරුදු උත්සවයේ තිබ්බ ලස්සනම අයිටම් එකක් තමයි මේක. ඉතින් මේ මගේ හස්බන්ඩ්ගේ ලොකු අක්කගේ දුව. ඉතින් අපේ අවුරුදු උත්සවය තවත් ලස්සන කරන්න එයා ලස්සන නැටුමක් අපේ අවුරුදු උත්සවයට එකතු කරා. අපේ චූටි මැණික චූටි වුණාට චූටි බබාලා යන තරඟ වලට එයාත් අත දික් කරනවා එයාවත් එක්කගෙන යන්න කියලා. මං ඉතින් එයාගේ බටේ හිල් නොකර එයාවත් ඉතින් එක්කගෙන ගියා තරඟට. ඉතින් එයාගේ ආසාවනේ.
බලන්නකෝ අපේ චූටි පැටව ටික බනිස් කාගෙන යන හැටි. අපේ පවුලේ අයට අමතරව අපේ ගෙවල් ළඟම ඉන්න ගෙවල් වල චූටි පැටව ටිකත් අපි අවුරුදු උත්සවයට ඉතින් එකතු කරගත්තා. අන්තිමට ඉතින් කොහොම හරි ඉතුරු වුණේ මගේ හස්බන්ඩ්යි මගේ බාප්පගේ පුතා මගේ මල්ලී තමයි. ඉතින් බලන්නකෝ දෙන්නත් එක කොහොම හරි තරඟ කරලා කවුද දිනුවේ කියලා. අපි මේ තියපු හැම තරඟයකටම අපේ අම්මලා ලොකු අම්මලා බාප්පලා පුංචිලා නැන්දලා අපි හැමෝම ලොකු පොඩි ભેදයකින් තොරව හැමෝම ඉදිරිපත් වුණා. ඉතින් ඊළඟට තිබ්බේ ඇස් බැඳ කිරි කැවීම. මේකෙත් හරි ෂෝක් දේවල් ටිකක් වුණා. ඉතින් ඇස් බැඳපු නැති කෙනානේ ඇස් බැඳපු එක්කෙනා ගාවට දුවන් එන්න ඕන. අපේ අම්මා ඇස් දෙකත් බැඳගෙන කවුන්ට් කරපු ගමන් එයා දුවලා. ඉතින් ඇඟවල් වල හැප්පිලා එක දේවල් වුණා. ඉතින් ඔයාලට පේනවනේ මම ওই හස්බන්ඩ්ට ඇඟිලි දෙකෙන් කවනවා. ඉතින් ටිකක් වෙලා කවද්දි මට හැන්ද නෑ කියලා තේරුණා. මං ඉතින් ඇඟිලි දෙකෙන් කවාගෙන ගියා. බලනකොට හැන්දත් යෝගට් එකට වැටලා ඒක දිය වෙලා මං හස්බන්ඩ්ට හැන්දත් එකම තමයි කවලා තියෙන්නේ. ඉතින් ඊළඟට තිබ්බේ කඹ ඇඳීම. ඉතින් මං කියවනේ ගමේ කට්ටියත් අපිට එකතු වුණා කියලා. ඒකින්ද අපි ගමේ කට්ටිය වෙනමයි පවුලේ කට්ටිය වෙනමයි තමයි ඇද්දේ. ඔය මේ බතල බෝලයක් වගේ ඉන්නේ අපේ පවුලේ කට්ටිය. ඉතින් ඔයාලා හිතන්නේ කවුද දිනුවේ කියලාද? ඔයාලා හිතපු දේද උනේ නෑ නේද? ඉතින් ඒකේ දිනුමත් ගමට ගියා. දැන් බලන්නකෝ මේකේ දිනුම කාටද යන්නේ කියලා. කරට කර තරගයක් තිබුණා. ඒ වුණාට ඉතින් මේකේ දිනුමත් ගියේ ගමටම තමයි යන්නේ. බෝයිස්ලාගේ තරඟ දෙකම ඉතින් ගමේ කට්ටියට තමයි දිනුම ගියේ. ඉතින් බලමුකෝ ගර්ල්ස්ලාගේ ගැම්ම. ඔයාලා හිතන්නේ මේකෙන් කවුරු දිනුවා කියලාද? අපේ ටීම් එකේ ඔය ඉස්සරහාම ඉඳගෙන ගම අදින්නේ අපේ පුංචි තමයි. ඉතින් අපිට ලොකුම ශක්තිය උනේ වෙලාවේ කොහොම හරි ඉතින් අපි දින්නා. අපේ අවුරුදු උත්සවයේ තිබ්බ අන්තිම තරඟ තමයි ඔය වීදුරුවට වතුර බිරවීම. අපිට එකක් තියන්න බැරි වුණා. අර පැණි බඹට කියන්නේ ඒකට අපිට චුට්ටක් කාලෙ මදි වුණා. ඇත්තටම මමත් අවුරුදු උත්සවය හරියටම දකින්නේ මේ වීඩියෝස් වලින්නේ. ඇත්තටම මට මේ වීඩියෝස් දකිද්දී දැනුණ එකම සතුට තමයි අපේ චූටි බබාලා ඊළඟට අපේ අක්කලා අයියලා ඊළඟට අපේ පුංචිලා ලොකු තාත්තලා නැන්දලා බාප්පලා අපේ අම්මලා තාත්තලා අපි හැමෝම කිසිම වයස් භේදයකින් තොරව හැමෝම මේකට හැම තරඟයකටම වගේ සහභාගී වුණා. ඇත්තටම අපිට තියෙන එකම සතුට ඒක නේද? මොකද ඉතින් අපි අවුරුද්දකට සැරයක් වගේනේ මෙහෙම එකතු වෙන්නේ. මොකද ඉතින් අපි හැමෝම රසාවල් කරනවා. ඉතින් එකතු වෙනවා හරි අඩුයිනේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. මොකද අපි හැමෝම ගොඩාක් සතුටු වෙච්ච දවසක්. ඉතින් අපේ ගමේ දෙතුන් දෙනෙක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් එයාලටත් තෑන්ක්ස් කරනවා අපිත් එක්ක සතුටු වෙන්න ආවට. ඉතින් ඔයාලා හැමෝටම ආයි vlog එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. මගේ කටහඬ ගැන එච්චර හිතන්න එපා. මම ගොඩක් අසනීපෙන් ඉන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.